මේ එල්ලකරු පාර ඍජුවම වැදුනේ මෙතන හිටියේ නායකයාටයි. නායකයාගේ ෂීල්ඩ් එකෙන් මේ දේ වළක්වා ගන්න යම් තාක් දුරට පුළුවන් වුණා. ඒත් එක්කම ඔවුන් සියලු දෙනාම වට කරන්න පටන් ගත්තා මෙන්න මේ විදිහට මෙතන හිටිය නයිට්‍රෝ විසින්. මේ අතර අනිත් පැත්තේ තවත් කට්ටියක් මේ විදිහට තනියමින් සටන් කරගෙන ඉන්නවා. පසුගිය කොටසේදී මෙතනට ආපු හන්ටර් කෙනෙක්ගේ අත්වැරදීමකින් මෙතන තිබ්බ සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න ඒ දේ හරහා මෙතනට විශාල ප්‍රමාණයක් ගාඩියන්ලා ප්‍රමාණයක් රැස් වෙමින් සිටින්නේ. ඔවුන් කෙලින්ම එන්නේ මොවුන්ට පහර දෙන්න. ඉතින් යාළුවනේ අපි එහෙනම් බලමු අද මේ ප්‍රහාරයට කොහොමද මේ හන්ටර්වරු මුහුණ දෙන්නේ කියලා. ඒ වගේම කැන්ට මොකක් හරි දෙයක් කරන්න සිදු වේද කියලා. ඉතින් අන්න ඒ දේවල් දැනගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ අවසාන වෙනකන් ඉන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනත් ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් වගේම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනටම අද වීඩියෝ එකට යමු. කැප්ටන් ළඟා වෙලා එතන හිටිය හැමදෙනාම දැනුවත් කරා මේ විදිහට ගාඩියලා දැන්ටමත් ළඟා වෙමින් ඉන්නවා කියලා. ඒ වගේම හැමදෙනාටම ලෑස්ති වෙන්න කිව්වා මේ සටනට. මුලින්ම මේ සඳහා මුහුණ දෙන්න ඉස්සරහට යන්නේ ටෑන්කරු. ඒ වගේම ඊට පස්සේ ඇසල් ටීම් එක, ඒ වගේම මේජරු, ඒ වගේම පොටස්ලාත් කරුණාකර පස්සට යන ලෙස ඔහු විසින් අනකර සිටියා. මේජරුන්ගෙන් සහාය පැතුවා ටෑන්කරුන්ව බෆර් කරන්න තියෙන අනිත් මැජික් ස්පෙල් මෙතනදී භාවිතා කරන්න කියලා. ඒ වගේම කැප්ටන් එයාගාව තිබ්බ අයන් ෂීල්ඩ් කියන ස්කේල් එකද මෙතනදී පාවිච්චි කරලා ෂීල්ඩ් එකේ තියෙන ශක්තිය තවදුරටත් වැඩි කළා. මේ දේ හරහා ඩිෆෙන්ස් එක තමයි වැඩි වෙන්නේ. ඒ වගේම තවත් හැකියාවක් වන වෙජ් ෆෝමේෂන් කියන එකත් මෙතනදී ඔහු විසින්ම ඇක්ටිවේට් කරනවා. මේ දේ හතන හිටිය හන්ටර්වරු සියලු දෙනාටම ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ තියෙන කඩු ආයුධ ෂීල්ඩ් ඉදිරියට කරගෙන බලන් හිටියා ඔවුන්ට පහර දෙන එන සත්‍යයන් ළඟා වෙනකන්. එතන හිටිය ලියොන් මේ කියන මේජරයා ඉහළ නැග එයාගාව තිබ්බ සෝං ඔෆ් වෝරියර් කියන ස්පෙල් එකත් මෙතනදී ඇක්ටිවේට් කරා. ඒ දේ හරහා මොවුන් ගාව තිබ්බ ස්ට්‍රෙන්ත් එක විශාල වශයෙන් වැඩි වුණා. මේ දේත් එක්ක සටන පටන් ගත්තා. මේ වෙනකොටම එතන හිටිය විශාල මැජික් පීස් කෙනෙක් ඇවිල්ලා තිබ්බා. ඔහු ගොඩක් දුරට සමාන වන්නේ නයිටරෙක්ට. නයිටරෙක් වගේ අදුමකින් සරසී. ඒ වගේම නිල් පාට දුමකින් තමයි මේ ශරීරයම ආවරණය වෙලා තිබ්බේ. ඉතින් ඔහුගේ තිබ්බ මුගුරක් කරම් වේගෙන් පහරක් මෙතන හිටිය කට්ටිය වෙත එල්ල කරා. මේ එල්ල කරපු පාර ඍජුවම වැදුනේ මෙතන හිටිය නායකයාටයි. නායකයාගේ ෂීල්ඩ් එකෙන් මේ දේ වළක්වා ගන්න යම් තාක් දුරට පුළුවන් වුණා. ඒත් එක්කම ඔවුන් සියලු දෙනාම වට කරන්න පටන් ගත්තා මෙන්න මේ විදිහට මෙතන හිටිය නයිටරෝ විසින්. මේ අතර අනිත් පැත්තේ තවත් කට්ටියක් මේ විදිහට තනියමින් සටන් කරගෙන ඉන්නවා. නමුත් ඔවුන්ට තවදුරටත් මේ විදිහට කරන් යන්න බෑ. ඔවුන්ගේ පැත්තේ කිසිම ටෑන්ක් කෙනෙක්වත් කිසිම හීලර් කෙනෙක්වත් ඔවුන්ට සහාය වීමට නොමැති නිසා. එතන හිටිය එක පුද්ගලයෙක් කෑ ගහලා මේ දෙයට අවශ්‍ය උදව් ඉල්ලුවා. මේ දේ අනිත් පැත්තේ හිටිය කැප්ටන් වෙත දැන්නුවත් කැප්ටන් මේ දේ සඳහා කිසිම දෙයක් කරේ නෑ. ඔහු කරේ ඉදිරියේ තියෙන බැටල් එකට පමණක් තමුගේ සම්පූර්ණ අවධානය යොමු කරපු එකයි. මොකද මේ වෙනකොටත් කැප්ටන් දන්නා ඔහුන්ට ඉන්නේ ඉතාමත් ස්වල්ප හන්ටර්වරු පිරිසක්. මේ දේ අර හැමතැනකටම මැනේජ් කරලා මේ දේ විසඳගන්න බැරි බවත් මේ වෙනකොට කැප්ටන් විසින් තේරුම් ගන්න තිබුණා. අන්න ඒ දේ නිසාම තමා මේ දේ ඔහු ඉග්නෝර් කරමින් මේ විදිහට ඉදිරියේ තියෙන දේ ගැන පමණක් අවධානය යොදා කටයුතු කරන්න පටන් ගත්තේ. ඔහු එතනට සහාය ඇවුවොත් සමහරක් විට මෙතන තියෙන ෆෝමේෂන් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවන්. ඒ දේ කරොත් වෙන්නේ ඔහුට මෙතන ඉන්න මිනිස්සු පවා බේරගන්න බැරි වෙන එකයි. අනිත් පැත්තේ හිටිය සෝලෝ හන්ටර්වරුන්ට කිසිම උදව්වක් ලැබුණේ නැහැ මේ දේ නිසා. ඔවුන් බලන් හිටියා ඔවුන්ගේ පැත්තට මේ විදියට නිල් පාට දුමින් සෑදුණු නයිට්වරු ළඟා වෙනකන්. ඔහුගේ කඩුව සහ තවත් සමාජිකින් 3 දෙනෙක් පමණයි හිටියේ මේ දෙයට ඔවුන්ට මුහුණ දෙන්න. ඔවුන් තේරුම් ගත්ත කැප්ටන් ගත්ත තීරණෙත් එක්ක ඔවුන්ට තව දුරටත් සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. ඔවුන්ගේ මරණය ගැන ඔවුන් විශ්වාස කරා. ඔහුගේ දැස් වලින් කඳුළු පිරෙන්න පටන් ගත්තා. කිසිම බලාපොරොත්තුවක් නැති ඔවුන් මේ විදියට මුර්ගයන් දිහා බලාගෙන හිටියා. තාමත් හිත ඇතුලෙන් ජීවත් වෙන්නට ආසා කරා. හිත ඇතුලෙන්ම කෑ ගැහුවා කවුරු හරි ඔවුන්ට උදව් කරන්න කියලා. ඒත් එක්කම නයිට්වරේගේ පාසටාන් පෙලක් ඔවුන්ට ඇහෙන්න පටන් ගත්තා මේ සද්දයත් එක්ක. එවෙත එකපාරට විශාල ජම්ප් එකක් දාලා ආවේ තෙරේසා. තෙරේසා යාගේ කඩුව අරගෙන වේගවත් පාරවල් කිහිපයක් මේ සතුන්ට එල්ල කරා. මේ දේ කරන්න මත්තෙන් තෙරේසා යාගාව තිබ්බ sign of the cross කියන ස්කිල් එකත් ඇක්ටිවේට් කරනවා. ඒ දේ හරහා පවර් අප් වෙලා වේගවත් පාරවල් කිහිපයක් මේ සතු 4 දෙනාටම වේගෙන් එල්ල කරා. සම්පූර්ණයෙන්ම නයිට්වරු බිඳ වැටුණා. තෙරේසා සියල්ලම විනාශ කරා.
කඳුළු පිරුණු දැසෙන ඇතෝරා සතුරු කඳුවලින් වැහෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ හිතට බලාපොරොත්තුවක් ඇති වුණා ජීවත් වෙන්න. තෙරේසා ඔවුන්ගේ ඉදිරියේ හිටියා. එතන හිටිය ප්ලේයර්ස්ලා තෙරේසාව නිකන් දෙවියෙක් වගේ දැක්කේ. මේ වෙනකොට එකපාරටම තෙරේසාට මතක් වුණා මේ ගමනේදී දෙන්නෙක් මේ විදිහට ඇසල් ටීම් එක පාස් කරලා ඉදිරියට ගිහිල්ලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම මේ දෙන්නා කෙලින්ම යන්නේ අර හිටපු පොටවරු. එහෙම නැත්නම් සටන් කරන බැරි අය ගාවට. තෙරේසා ටක් ගාලා ඔහුගේ ගමන ඉක්මන් කරා. වේගයෙන් ඒ පැත්තට දුවන්න පටන් ගත්තා. මේ අතර අනිත් පැත්තේ දැන්ටමත් අර ගාඩියන්ලා විසින් එතන හිටිය පොටවරු දෙදෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් මරා දාලා තිබ්බා. මේ අතර එක්කෙනෙක්ට පුළුවන් වෙලා තිබ්බ තාමත් පණ අඳිමින් ඉන්න. ඒ අර කැන්ගේ යාළුවයි. එතන හිටිය එක ගාඩියන් කෙනෙක් මේ ජීවත් වෙන පුද්ගලයා දැකලා එතනට ළඟා වෙන්න පටන් ගත්තා. ඔහු තේරුම් ගත්තා මේ තමයි ඔහුගේ අවසානය කියලා. අර ගාඩියන් එයාගේ අතේ තිබ්බ ඇක්ස් එක උස්සලා වේගෙන් පාරක් එල්ල කරන්න සැරසුණා. හැබැයි පාර එල්ල කරන්න මාත්තෙන් කුමක්කෝ දෙයක් සිදුවෙන්න පටන් ගත්තා. සම්පූර්ණයෙන්ම ආම එක බිඳ වැටෙන්න පටන් ගත්තා. ආම එක ඉවිතරලා ගියා. මෙත් එක ශරීරය සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වලට වෙන් වෙලා ඔහුගේ ඉදිරියේ බිමට ඇදවුණා. ඒත් එක්කම ඇස් දෙක උඩ ගියා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔහුගේ ඉදිරියේ හිටියේ කැන්. කැන් තමයි මේ විදියට මේ නයිටරයාට පාර දුන්නේ. මෙන්න විදියට නයිටරයාව කැබලි කරේ. පුදුමෙන් ඉන්න යාගේ යාළුවෝ හැල්ලා කැන් කිව්වේ ඇත්තටම ඔයාලට මං කිව්වා මතක නැද්ද? අපි මේ දේ තුලින් පණ පිටින් එළියට යනවා කිව්ව එක. ඒත් එක්කම නැවතවරක් අර පොටවරයක් කෑ ගැව්වා. කැන් ඔයාගේ පිටිපස්ස බලන්න. මේ වෙනකොට තවත් ගාඩියන් කෙනෙක්. එහෙම නැත්නම් දෙවණියට ආපු ගාඩියන් කැන්ට පහර දෙන්න පටන් ගත්තා. ඔහුගේ අත කෙලින්ම ආවේ කැන්ගේ දිහාවටයි. කැන් අල්ලගන්න වෙරදරුවත් ඒ දෙයින් පහසුවෙන්ම කැන්ට බේරෙන්න පුළුවන් වුණා. ඒත් එක්කම කැන් එකපාරටම පිටිපස්ස ඇරලා යාගාව තිබ්බ අර ෆයර් එලිමන්ට් කියන ස්කිල් එක පාවිච්චි කරා. විශාල ගිනි කුබුලක් ගත්ත අතට ඒ දේ අරන් සම්පූර්ණයෙන්ම පොළොවට තිබ්බා. මේ දේ අර නයිට්‍රයක් සම්පූර්ණයෙන්ම අළු වෙලා ගියා. නමුත් ඒ පාර ප්‍රමාණවත් වුණේ නෑ. ඔහුව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. ඒ නයිට්‍රයට යාන්තමින් පණ තිබ්බා. ඔහු ඒ දේ අතහැර දමා කෙලින්ම ඉදිරියට ගියා. මොකද එයාගේ බලය නැවතවරක් අර තිබ්බ තත්ත්වයට පත් කරගන්න ඕන නිසා. එයා නැවතවරක් එයාගේ ලෙවල් එක ලෙවල් 1 කියන තත්ත්වයට පත් කරගත්තා. කෙලින්ම ළඟා වුණේ අනිත් පොටවරයා ගාවට. ඒ පොටවරයා කැන්ගේ දිහා බලාගෙන ඉඳලා කතා කරන්න පටන් ගත්තා. මට හිතා ගන්නත් බෑ ඔයා කොහොමද මේ වගේ ගාඩියන් කෙනෙක්ට පහර දුන්නේ කියන එක. ඒ වගේම ඇත්තටම ඒ දෙන් වලට ප්‍රයෝජනයක් තියනවාද? පොට කෙනෙක් විදියට මෙතනට ඇවිල්ලා ওই වගේ දේවල් කරන එක මට ඇත්තටම දැනගන්න පුළුවන්ද ඔයා කවුද කියලා? ඔයා කොහොමද මේ දේවල් කරන්න කියලා? පොටවරයා මේ විදියට එකින් එකට ප්‍රශ්න අහන්න පටන් ගත්තා කැන්ගෙන්. කැන් hina වෙවි හිටියා. ඒ දේවල් වලට කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. එකපාරටම වේගවත් සුරංගයක් වුන් දෙදෙනාම හැරි ගියා. ඒත් එක්ක මෙතන හිටිය පොටවරයාත් අරගෙන වේගවත් නයිට්‍රෙක් ඔහුව පහස් කරගෙන ඉදිරියටම ගියා. මේ වෙනකොට මෙතන ළඟා වෙලා තිබෙ තෙරේසා. මම හිතුවේ තමුසේ හොඳ කෙනෙක් කියලා. මං හිතුවේ නෑ මේ වගේ දෙයක් කරයි කියලා. මොනතරම් හයියද තමුසේට තියෙන මේ වගේ සටන් කරන්න බැරි කෙනෙක්ට මේ විදියට තමන් ගාව තියෙන පිහියක් දික් කරන් ඉන්න. එහෙනම් තමුන් තමා මේ විදිහට මේ ඩන්ජන් එකේ හිටිය ගාඩියන් ළඟ අවදි කරේ. මං තමුසේව දැම්මම ඇරෙස් කරනවා. තමුසේට මේ දෙයට වන්දි ගවන්න වෙයි. මෙහෙම කියමින් තෙරේසා එයාගේ බලයද පාවිච්චි කරමින් එයාගේ තිබ්බ ෂීල්ඩ් එකත් ඉදිරියට ගත්තා. කැන්ට හිතාගන්නවරන මේ විදියට චෝදනා කරන්නේ ඇයි කියලා. එයා ඇහුවා මොකක් කියලා. වැඩි දෙයක් උන්නේ තෙරේසාගේ කඩුව අරන් වේගවත් පහරක් එල්ල කරා. ඒ පහරෙන් කැන්ට යාන්තමින් ගැලවෙන්න පුළුවන් වුණා. තෙරේසා නැවතවරක් කිව්වා ඔයා ওই විදියට හැසිරෙන්න එපා. ඔයා යටත් වුණොත් ඔයාට ලේසි වෙයි. නැත්නම් ඔයා විසින්ම ඔයාට ඔය රිදවා ගන්න තමා හදන්නේ. කැන් අසල්සිද ඇත්තටම ඔයා හිතනවද ඔයාට මට කරදර කරන්න කිසිම හේතුවක් නැහැ කියලා. මං හිතන්නේ මේ දේවල් ඔක්කොම ඔයාගේ තියෙන වැරදි වැටහීමක්. නමුත් ඒ දෙයට කිසිම අහුම්කම් දීමක් නොදී තෙරේසා නැවතත් එයාගේ ෂීල්ඩ් එකෙන් වේගවත් පහරක් එල්ල කරා. පහර එල්ල කරන ගමන් ඈ කිව්වේ මං ඔයා කියන දේවල් අහන්න අවේකන් ඇසෝසියේෂන් එකේදී කියලා. ඒ පහර එල්ලුනේ සම්පූර්ණයෙන්ම කැන්ගේ කකුල් ප්‍රදේශයට. කැන්ට වහා මෙතනින් පැනගන්න පුළුවන් වුණ හින්දා ඔහුගේ කකුල් දෙක බේරගන්න මෙතනදී පුළුවන් වුණා. කැන් මේ දේවල් වලින් තේරුම් ගත්තා තෙරේසාට ඔහු කියන කිසිම දෙයක් අහන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම මේ දෙයට කුමක් හෝ කරන්න ඕන බවත් ඔහු දැනගෙන හිටියා. ඔහු නිර්මාණය කර ඇත්ත ඩැග එක නැවතවරක් තිබ්බ තැනටම දාගත්තා. ඒත් එකම ඊළඟ පහර නැවතවරක් ෂීල්ඩ් එකෙන් කැන් වෙත එල්ල වුණා. කැන් මෙතෙන්දී හරි අපූර්ව දෙයක් කරා. පාරට වදිනවා වගේ ඍජුවම සිටලා එකපාරටම පහර ළඟා වෙද්දී අයින් වුණා. ඒත් එකම ඔහුගේ තිබ්බ කකුලෙන් කකුල් මාට්ටුවක් දාලා සම්පූර්ණයෙන්ම ඇයව අන්බැලන්ස් කරා. ඒ පහරේ වේගයත් එක්ක ඇය වේගෙන් ගිහලා එතන තිබ්බ බිත්තියක වැදුනා. බිත්තිය හිල් කරන් ගියා. නැති කරගත්ත කඩුව නැවතවරක් ගත්තා. කෙලින්ම ළඟා වුණා තෙරේසා ගාවට. තෙරේසාට ළඟා වෙලා මෙහෙම කියන පටන් ගත්තා. මම නෙමේ මේ විදියට ගාඩියන්ලා මේ ඉන්න රුයින් එකේ අවදි කරේ. ඒ නිසා මං මේ දේවල් වලට වා කියන්න ඕනේ නැහැ. අනික මං මේ දේවල් කරා නම් මේ වෙනකොටත් ඔයා ජීවතුන් අතර නැහැ.
මේ විදිහට තෙරේසාගේ මූණ දිහාට පිහ දික් කරගෙනම හිටියා. ඒත් එක්කම අර පොටවරයා මෙතනට ආවා. තෙරේසා ඒ වගේම කැන් ඔය දෙනාව ගහගන්න එපා. කැන් තමා මෙතනදි මාව බේරාගත්තේ. ඔයාලට තියෙන වැරදි වැටහීමක්. ඒත් එක්කම සම්පූර්ණයෙන්ම තෙරේසාගේ මූණ ලැජ්ජාවෙන් වෙන්න පටන් ගත්තා. තෙරේසා ඔළුව නමා ආචාර කරලා මට සමා වෙන්න. මං කරපු හැම දෙයකටම සමා වෙන්න. එහෙම කියමින් බැගෑපත් වෙන්න පටන් ගත්තා. කැන් ඒ දේවල් ගණන් නොගෙන ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා තෙරේසාට සමාව දුන්නා. ඉතින් මේ සට්ටෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නැවතත් අනිත් කණ්ඩායමේ සිටින පැත්තට යන්න පටන් ගත්තා. මේ යන අතරතුර තෙරේසා මේ පුද්ගලයාගේ විස්තර අහන්න පටන් ගත්තා. "ඔයාගේ නම කිව්වේ ජින් නේද?" මං කිව්වා "හරි නේද." "ඇයි ඔයාගේ තිබ්බ සැබෑ තත්ත්වය හංගවාගෙන සිටියේ?" කැන් ඒ දෙයට උත්තර දෙනවා. "ඔයාට තියෙන හේතුවම තමා මේ දෙයට මටත් වෙන්න හේතුව. මං කියන්නද? ඔයා ඇත්තරම මෙතනට ඇවිල්ලා කරන්නේ ඔයාගේ ක්ලාස් ක්විස් එක නේද? ඔයා රහසේම මෙතනදි කරන් යන්නේ සෑන්ට් පීටර්ස්ගේ රයිඩින් ඕත් එක ලබා ගන්න. ඉතින් ඒ දේ සඳහා තමයි ඔයා ස්වෑන් ගිල්ඩ් එක යූස් කරන්නේ ඔයාගේ ආවරණයක් විදිහට. මමත් ඒ වගේම මෙතනට ආවේ ඔය වගේම අයිටම් එකක් හොයාගෙන. අන්න ඒ දේ නිසායි පොට කෙනෙක් විදිහට මේ වගේ රහසෙම වැඩ කරන්නේ." ඒත් එක්කම තෙරේසා මෙතනදි පුදුමයටපත් වෙනවා. කොහොමද ඔහු මේ දේවල් ඔක්කොම දැනගත්තේ? ඒ වගේම මෙතනදි පවසා සිටිනවා මේ රුයින් එකේ තියෙන හැම දෙයක් ගැන ඔහු දැනුවත් බවත්. ඒ වගේම ඔයාලට තියෙන ඇබිලිටි එකත් එක්ක මේ දෙයට ගොඩක් උදව්වක් වෙනවා. මේ දේ හරහා අපි දෙන්නට පුළුවන් වෙනවා ඉක්මනින්ම මේ අයිටම් ලබා ගන්න. මොකද මේ අයිටම් දෙකම තියෙන එකම ඒරියා එක. අපි දෙන්නට එකට වැඩ කරන්නත් පුළුවන්. ඉතින් තෙරේසා ඔයා මේ දේ ගැන මොකද හිතන්නේ? අපි දෙන්න මේ වැඩේ එකට කරමුද? තෙරේසා පොඩ්ඩක් වෙලා කල්පනා කරලා බැලුවා මේ දෙයට මොකද්ද කරන්න කියලා. මොකද ඇයටත් ඕනේ ඇයගේ ක්ලාස් ක්වෙස්ට් එක කම්ප්ලීට් කරගන්න. ඉතින් මේ දෙයට ඔහු උදව්වක් වෙනවා නම් ඇයට මේ දේ ලොකු ආසියක් වෙනවා. ටික වෙලාවකට පස්සේ ඔවුන්ට ළඟා වෙන්න පුළුවන් වුණා අනිත් පාටි එක හිටපු තැනට. ඒ වගේම ඒ පාටි එකේ හිටිය කැප්ටන් ඔය කෙලින්ම හම්බුණා තෙරේසා විසින් ගිහිල්ලා. තෙරේසා යාගේ තිබ්බ අදහස මෙතනදී කැප්ටන්ට කියනවා. නමුත් කැප්ටන් මේ දෙයට එකග වෙන්නේ නැහැ. එයා ඒ වෙනුවට තර්කයක් ගේනවා. අපි අවශ්‍ය කරන්නේ අපේ ශක්තිය එකතු කරගෙන මේ ගමන ඉස්සරහට යන එකයි. ඒකෙන් මෙතන එයා තනියම වැඩ කරන්න යන එක තරම් හොඳ දෙයක් නෙමෙයි කියන එකත් මෙතනදී කැප්ටන් විසින් පැහැදිලි කරලා දෙනවා. නමුත් තෙරේසා මේ දෙයට විරුද්ධව නැවතවරක් කතා කරනවා. කැප්ටන්ගෙන් අහනවා එයා ගාව මැප් එකක් තියෙනව නේද? හරියටම මේ නටබුන් වල කිලෝමීටර් 20ක් යනකම්. ඒ වගේම ඊළඟට අපි හමු වෙන තැනත් එයි සදාන් කරලා තියෙනව නේද? ඔයා මෙච්චරලාවත් සටන් කරේ මම නැතුව. ඒ කියන්නේ මගේ කිසිම උදව්වක් නැතුව. ඒ වගේම ඔයා ඒ දේ වෙනුවෙන් ඉතාමත් දක්ෂ සටන් ක්‍රම භාවිතා කරා මෙතනදී. මේ ස්ට්‍රැටජි හරහා ඒ දේවල් හොඳට පාලනය කරා. මම එතකොට හිටියේ වෙනම තැනක. තනියම වෙනම තැනක සටන් කරමින්. අන්න එතකොට ඔයාට අවශ්‍ය වුණේ නෑ මගේ උදව්ව. ඔයාට පුළුවන් වුණා ඔයාගේම ක්‍රමයකට මේ දේවල් පාලනය කරගෙන ඉදිරියට යන්න. ඉතින් මම මෙතන හිටියා හෝ නැතා කියලා ඒ දේවල් වල වෙනසක් වෙන්නේ නෑ නේද? ඔයා කරන් ගියපු ගමන ඔයා දිගටම යනවා. මං ඇතුව හෝ මං නැතුව ඔයාට ඒ ශක්තිය තියෙනවා. ඒ වුණාට මෙතනදී ඔයාට අමතක වෙච්ච තව දෙයක් තියෙනවා. ඔයා අපේ කොන්ට්‍රැක්ට් එකේ කියවනම් ඔයාට එතනදී දැනගෙන ලැබෙනවා ඇති අපේ ටීම් දෙකට අපිට ඕන පරිදි කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනම පාරවල ගමන් කරන්න පුළුවන් බව. හැබැයි මේ රුයින් වල තියෙන බොස් ෆයිට් එක එහෙම නැත්නම් බොස් රූම් එකේදී අපි හැමදෙනාම එකට සටන් කර යුතුයි. අන්න ඒත් එක් වෙනකන් අපිට අවශ්‍ය වෙන පාරවල ගිහිල්ලා මේ තැනට ළඟා වෙන්න පුළුවන්. හරියටම කිලෝමීටර් 20ක් ඇතුළත අපිට හම්බෙන්නේ මෙන්න මේ බොස් රූම් එකට යන මාර්ගයයි. මේ කිව්ව දේවල් වලට විරුද්ධ වෙන්නත් බෑ කැප්ටන්ට. හැබැයි කිව්ව දේවල් වල වැරද්දකුත් නෑ. ඔව් ටිකක් වෙලා තෙරේසා දිහා බලන් ඉඳලා කල්පනා කරා. අන්තිමේදී ඔහුගේ ඔළුව අත ගහලා හරි ඒ දෙයට කැමති වෙනවා කියලා කිව්වා. නමුත් මේ දේ වෙනුවෙන් ඔහු එක කන්ඩිෂන් එකක් දැම්මා. අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ ගමන ගිහිල්ලා ඔයාගේ වැඩ ටික කරගෙන ඉන්න. හැබැයි අපි අනිවාර්යයෙන්ම බොස් ට්‍රාන්ජන් එකට. එහෙම නැත්නම් ওই මැප් එකේ සඳහන් වෙන තැනදී මේ දේවල් වලට කලින් අනිවාර්යයෙන්ම අපි හම්බ විය යුතුයි. තෙරේසා මේ දෙයට එකඟ වුණා. ඇයි කිව්වා අනිවාර්යයෙන්ම එතනදී හම්බෙනවා කියලා. අපේ ෆයිනල් ඇටැක් එක කරන්න කලින් තෙරේසා තවත් ප්‍රශ්නයක් මෙතනදී ඇහුණා. මොකද තෙරේසාට අවශ්‍ය වෙනවා එක පොටවරයෙක් මෙතනදී අරන් යන්න. එහෙම නැත්නම් කැන්ගේ උදව් ලබා ගන්න වෙනවා. ඔහුගේ මේ ක්ලාස් ක්වෙස්ට් එක ඉදිරියට කරන් යන්න. ඒ දේ වෙනුවෙන් නැවත වරක් තෙරේසා කැප්ටන්ගේ පැත්තට හැරිලා අසා සිටියා යාට පුළුවන්ද කියලා එක පොට කෙනෙක් මගේ අවශ්‍ය වෙන වැඩ කටයුතු ලබා ගන්න. කැප්ටන්ට මේ ප්‍රශ්නය ගැන තවදුරටත් ඔහුගේ ඔළුවෙන් දරා ගන්න බැරි වුණා. මොකද ඇය තමයි ඔහුගේ එකම බලාපොරොත්තු වුණේ. ඇතර මේ දේ ඔළුව කැක්කමක් වගේ ඔහුට දැන් නිසා ඔහු අහම තීරණයක් ගත්තා. ඉක්මනටම ඇයට අවශ්‍ය කරන දේවල් දීලා මෙතනින් ඉක්මනටම පිටත් කරලා නැවත වරක් අර හම්බෙන තැනදී ඇව හම්බෙන්න. ඉතින් මෙහෙම කියා හිටියා. ඔයාට අවශ්‍ය කරන ඕනම දෙයක් මෙතනින් අරගන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න. අනිවාර්යයෙන්ම අර මැප් එකේ පෙනෙන තැනදී අපිව හම්බෙන්න.
තිරසගේ ඇත්තක ඊළඟට කෙලිම ගිය පොටවරුන්ගේ පැත්තටයි. හැබැයි පොටවරුන් නම් මේ දෙයට කැමති වුණේ නැහැ. අනිවාර්යයෙන්ම පොටවරු දැනන් හිටියා මේ දේ කරන්න ගියොත් ඔහුගේ ජීවිතයේ අවසානයේ. එහෙම නැත්නම් මේ තමා උන්ගේ අවසානම පොටවරයෙක් විදියට සහභාගී වෙන ගමන. උන්ගේ පවුල් ගැන උන්ට හිතෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔවුන් ආගවලා ගත්තා තෙරේසා දිහා බලනවා වෙනුවට. හැමදෙනාගේ හිත ඇතුලෙන් කෑ ගන්න පටන් ගත්තේ අනේ මාව ගන්න එපා. අනේ මාව ගන්න එපා. නමුත් ඒ සියල්ලම පුරුදු කරමින් එක පුද්ගලයෙක් එතනින් අතහිස්සුවා. මේ මාව ගන්න. මම ඔයත් එක්ක එන්නම්. ඒ වෙන කවුරුත් නෙමෙයි කෑන් තමා මේ විදියට අතහිස්සුවේ. මොකද කෑන් අනිවාර්යයෙන්ම මේ වැඩේට සහභාගී වෙතුයි. හැබැයි එතන හිටිය පොටවරු මේ දෙම් පුදුමයටපත් වුණා. පොටවරු කෑ ගන්න පටන් ගත්තා. ඔයා ගත්ත ඔය තීරණය වැරදි. ඔයාට ඇත්තටම එහෙම එක්ස්පීරියන්ස් එකකුත් නැහැ මේ වගේ දේවල් කරන්න. ඔයා දන්නේ අපිට තියෙන අත්දැකීම් වලින් අපි දන්නවා ඔයා මේ තීරණය ගත්තොත් ඔයාට අත් වෙන්නේ මරණය කියලා. තවත් මිනිහෙක් කිව්වා ඇත්තටම තෙරසා කියන්නේ ලස්සන කෙනෙක්. නමුත් ඔයාගේ තරකමට ඔයාගේ ආදරයට මේ දේවල් පාවා දෙන්න එපා. ඔයාට තව ජීවත් වෙන්න කල් තියෙනවා. ඔයා අපි කියන දේ අහලා ඔයා ජීවත් වෙන මාර්ගය තෝරා ගන්න. ආදරේ නෙමෙයි මෙතන වැදගත්ම දේ. කැම් උන්ට කතා කරා. ඕගොල්ලන්ගේ ආශාවෙන් එක්තරා දවසක ඕගොල්ලන්ට පිච්චෙන්න උනාද? ඕගොල්ලන්ගේ ආශාව යටපත් කරගෙන බලා ඉන්න උනාද? හැබැයි මම නම් එහෙම කෙනෙක් නෙමෙයි. මං ඒ දේ වෙනුවෙන් වැඩ කරන දෙනෙක්. මේ කතාවත් එක්ක එතන හිටිය පොටවරු පුදුම වෙන්න පටන් ගත්තා. මොකද්ද මේ කියන්නේ? මේ මිනිස්සයාට මොකද වෙලා තියෙන්නේ? කැන්චික් ඔයා කරන්න යන දේ වැරදි. ඔයා ඔය දේ කරොත් ඔයාගේ ජීවිතේ අවසන් වෙනවා. මෙන්න මේ විදිහට උපදෙස් ගන්න ආවක් නැවත වරක් කැන්චිට ලැබෙන්න පටන් ගත්තා. නැවතවර හිතට ලොකු ධෛර්යයක් කරන් කැන් කෑ ගහන්න පටන් ගත්තා. මේක තමයි අවස්ථාව. මේක තමයි ජීවිතේ ලැබෙන එකම අවස්ථාව. මං ආදරේ වෙනුවෙන් මගේ තියෙන හැමදේම කැප කරනවා. මං ඒ දේ වෙනුවෙන් මගේ තියෙන උපරිම ශක්තිය යොදවනවා. ඒ දේ මගේ ජීවිතේ විනාශ වුණත් මට ඒ දෙම් වැඩක් නැහැ. මං මගේ ආදරේ පස්සෙන් මං ඉස්සරහටම යනවා. එතන හිටිය පොටවරුන්ගේ මූණවල් එකින් එකට අමුතු වුණා. ඇත්තටම මේ මිනිහා මෝඩයේද කියලා බැලුවා. මේ කිව්ව දේ මොකද්ද කියලා පොටවරු බලන් හිටියා. මෙහෙම කියලා කැන් තෙරේසාස් එක්ක ඉදිරියට යන්න පටන් ගත්තා. මෙහෙම යන අතරේ කැන්දියා බලමින් පොටවරු කියන්න පටන් ගත්තේ ඔහු තමා ඔහුගේ පරම්පරාවේ ඉන්න අවසාන රොමාන්ටිකයා. සමහරක් එතන හිටිය පොටවරුන්ට ඔහුගේ පරම මතකයන් මෙතනදී මතක් කරා. අවුනුත් කොහොමද ඔවුන්ගේ තරුණ කාලේ හැසිරුණේ කියන එක. තෙරේසාගේ මුහුණේද බලාපොරොත්තු දල්ලාගෙන ඒ වගේම කැන්ගේ හිතේද බලාපොරොත්තු දල්නාගෙන ඔවුන් දෙදෙනා නටබුන් වලින් වැසී ගිය ඩන්ජන් එකේ ගැඹුරෙන් ගැඹුරටම එහෙම නැත්නම් අඳුරෙන් අඳුරටම යන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ ඔන්න ඔතනින් මේ චැප්ටර් එක නිමාවටපත් වෙනවා. අපි ඉස්සරහට බලමු කැන්ට මොන වගේ දෙයක් මේ සැරේ කරන්න වෙයිද කියලා. ඒ වගේම මේ නටබුන් අතරේ මොන වගේ ජීවින් සැඟ වෙලා ඉන්නවද? මොන වගේ මැජික් බීස්ලා බලාගෙන ඉන්නවද මොන්ට පහර දෙන්න? කැන්ට මොන වගේ ඇබිලිටිස් කොපි කරගන්න පුළුවන් වෙයිද මේ ඩන්ජන් එක ඇතුළේදී? ඉතින් මේ හැමදේම දැනගන්න යන්නේ ඕගොල්ලන්ට අපිත් එක්ක දිගටම රැඳෙන්න වෙනවා. ඒ වගේම යාළුවනේ ඔයගොල්ලෝ තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනත් ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න. යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ වීඩියෝ ගෲප් වල ෂෙයා කරලා ඒ වගේම ඔයගොල්ලන්ගේ දන්න යාළුවන්ට කියලා ඒගොල්ලන්ටත් පුළුවන් නම් මේ වීඩියෝ බලන්න එන්න කතා කරන්න. ඒ වගේම එදියාර ඔයගොල්ලන්ට පුළුවන් මේ channel එක තව ටිකක් අප් කරලා මේ ඩොඩක් quality දේවල් අපිට ඉස්සරහට බලා ගන්න. ඉතින් යාළුවනේ එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි ආයෙමත් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.